හරිනේ දැන් ඉතින් අද යන්න එපැයි මේ අරුල්ලයි ගෙදර නැත්තම් ගියේ නැති වුණොත් එන සීන් එකනේ වෙන්නේ. මාර සීන් එක තමයි. ඇයි බං මොකද්ද වෙලා තියෙන්නේ? අරුල්ලයි ගෙදර මේ අද පාටියක්ලු බං. ඒ හින්දා අනිවාර්යෙන් යන්න ඕන මේ බස් එකත් මොඩිෆයි කරගත්ත එකේ යමක්. මේ උල්ලයි ගෙදර තියෙන රත්නපුර පැත්තනේ. පොඩ්ඩක් මේ යන්න වෙලා යාවි. ඒ හින්දා මේ අපි දෙන්නම යමන් ඈ. තනියම යන්න බෑ බං මේ මහරයා මොන යකෙක් ඉන්නවද දන්නේ නැහැ. ඒ හින්දා මේ මම එනෝනේ ඒ හින්දා උලක් නෑ යම. කොහොමද ඉතින් උඹ යන තැන්වලටම ඉතින් මාත් යන්නේ. මේ දැන් උඹ දැන් මේ යන පැතිවලට පොඩ්ඩක් මේ ට්‍රැෆික් එක වැඩිද දන්නේ නැහැ නේ බං. ඔව් ඔව් බං අනිවා මේ පැත්තේ ට්‍රැෆික් එක වැඩි බං මේ බලපන් මේ දැන් ඔන්න හරි අම්මට සිරිවෙන්න බස් යන්න හොඳ මේ වංගුවේ අර බලපන් අම්මට සිරිවෙන වෙලිල්ලක් වනන්නේ ඔයා බස් එකක් ගිහින් බැලුවොත් අම්මට සිරිවෙනවා උඹ මේ සුබන වෙන්න එන්න එපා මේ උඹ එලන විදිහත් මම දන්න ඕනේ එකපාරක් ගිහින් පැද්දුව කාර් එකක් ආයේ උඹ දැල්ලා ඉරි නැති වෙන්නම ඒක බං උනේ ඒ බං අර මේ පිටිපස්සේ හිටපු උන්ට කෑ ගහපු හින්දානේ නැත්තම් එහෙම සීන් එකක් වෙන්නේ නැහැ මේ ඒකනේ එහෙම නැත්තම් ඉතින් එහෙම වෙන්නේ හරි ඉතින් මං කරලා යනවා මේ නැත්තම් ඉතින් අරුල්ලේ පාටියට යද්දි 10වත් වේවි රෑ මේ ඒ හින්දා මේ මම දෙකට දාලා මේ අද්ද නොහොඳේ දැන් මේ යටින් ෂෝට් කට් තියෙනවා ෂෝට් කට් වලින් යන්න බෑ බං මේ බයයි බං ෂෝට් කට් වලින් යන්න පොඩ්ඩක් හීනි පාරවල් තියෙනවා එහා පැත්තටවත් පෙරුණොත් අම්මට හිරි වෙනවා ඒ හින්දා තමයි මේ මම මේකෙන් යන්නේ මේ ඉන්නේ හරි ඉතින් තව ටික දුරක් යන්න ඕනේ ටික දුරක් කියන්නේ කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ රත්නපුර පැත්තට යන්න ඒ හරියට ගියාට පස්සේ අම්මට අඩෝ එතුනද නෑ අඩෝ මේ වෑන්නේ අම්මට අඩෝ මොහක්කන අම්මට අඩෝ හැප්පුවා නේද යකෝ අනේ මන් දන්නේ බලන්නකෝ අයියෝ ඊපස්සේ මොකක් ගහනෝනි මම බලපන්කෝ එන්න අඩෝ බයික් එකකට ගමු හිටපන් අම්මේ හිටියෝ මුන් එන ඊමට බං අම්මෝ බං පොලිසියටවත් අහුනොත් ආයේ වදිනවා කියන්නේ ඈ මොකද්ද බං ඒ උසද්දේ අවුලක් නෑ යමන්කෝ මම ඉස්සරහට මේ අඩෝ ආයෙත් පසද්දේ පොඩ හිටපන් මම ගිහින් බලන්න අඩෝ ට්‍රැෆික් එක නේවා පිටිපස්සේ පොඩ හිටපන් මේ හරි මේ අයියේ පොඩ්ඩක් ඔහොම ඉන්න මේ මම මේ පොඩ්ඩක් මේක බලා ගන්නකම් හරි මේ වල්ලි චුට්ටක් එහෙම ඉන්න කරලා බලා ගන්නකෝ හරි මේ හරි වැඩේ හරි මේ අඩෝ මේ මොකුත් වෙලා තිබ්බේ නෑ බං ඒ වුණා මොකද දන්නේ නෑ නේ බං මේ සද්දයක් ආවේ දන්නේ බං ඔන්න යමන්කෝ මේ ඕවා දැන් අපි එහෙට ගිහින් හදාගමුකෝ නෑ නැත්තම් වෙලා යනවා බං මේ ඉඳන් මොව කරන් ගියාම තියන්තම් බං මේ ට්‍රැෆික් එකෙන් මේ වුණා බං අඩෝ සිරාවටම බං මේ බලපංකෝ බං මේ අම්මට ඉන්නේ ට්‍රැෆික් එක මේ රැටවත් බං ට්‍රැෆික් එක මෙයා වෙන්නේ නැහැ බං දවල්ට තියෙන්නේ ඊටත් වඩා ට්‍රැෆික් එක බං දැන් ඉතින් මං කරලා යන්න ඕනේ මේ නැත්තම් ආයෙත් අපිට කන්න වෙන්නේ නැහැ ගිහිල්ලා ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ මේ පැත්තයි අනිත් පැත්තයි හරි ඉතින් අඩෝ බස් එක සීරිවියක් හරි ගානට ගත්තා හරි එහෙනම් මේ මං කරලා යනවා එහෙනම් මේ මම යනවා හොඳේ A few moments later වලපංගෝ බං මේක තාම ඇවිල්ලා ඉවර වුණේ නෑ බං මේක මහා අප්පිරියයි බං මේ මුල්ලයි ගෙදරට බං මම තාම ගිහින් තියෙන දෙසරයයි බං හරිද ගිය සැරේ ගියා බං ගිය සැරේ ගිහින් තමයි උඹත් එක්ක ගිහින් වාහනේ අප්පගත්තේ හරිද බං දැන් මේ සැරේ බං ගිය සැරේ ගියාටත් වඩා දුරයිද කොහෙද බං බලපංගෝ ගෙදර දැන් මම මෙච්චර වෙලා ආවා තාම ගෙදර හම්බුන්නේ නැහැනේ බං ඒ මදිවට බං මේ වීල් කාරයෝ උන් ඇවිල්ලා අරහෙන් දානවා මෙහෙන් දානවා වෙට්ටු දානවා දෙන්නේ නැහැ කි බස් එකෙන්ම ගිහිල්ලා හැප්පෙන්න මහා මොංගල් කාරයෝ ටිකක් බං මේ වීල් අරන් ඉන්නේ උන් ටික නම් ඕ බං ඒක නම් ඇත්ත බං මේ ඉම්මන් කරලා යමන්කෝ බං මේ දෙකයි දෙකට පාගලා උඹට යන්න හැකිනේ දන්න ඕනේ ඉතින් මේ උඹ ආයි කෙලින්ම ලයිසන් ගත්තේ නිකන් නෙමෙයි කියලා ඉම්මන් කරලා යමන් ඒ හින්දා හරි බලපං කොන්න එහෙනම් ඉතින් මම යන හැටි අම්මට හිරියායි යන්නේ කෙලින්ම නයිට් රයිඩර් කපියරයක් ගත්තා වගේ හරිද මොන බලපං ඒ කෙලින්ම ওই වෙඩිල්ලක් ගියා වගේ යන්නේ මම දැක්කනේ දැන් අඩෝ දැන් යනවා බං 110ට හරි බං ඉම්මන්ට බලයන් ඔය මේ 110ට ඔටෝ ඇදුනා නේද බං ඔය ඉම්මන් කර මොකක් කරපන් අම්බෝ හරි පොඩ්ඩක් හිටපන් අඩෝ සිරාට මම හිතුවේ නෑ යකෝ බලපං පේන්නේ නෑ මේ පාරේ එක දිගට පට ගාලා දානවා බං කොහෙන් දානවද දන්නේ අඩෝ අප්පෝ
මං කරලා යන්න ඕනේ බං දැන් නම්. අයියෝ නැත්තම් අම්මට හිරි වෙනවා යකෝ අරු ගිහින් ඇන්ටියක්වත් දැම්මා. උඹ මොකක් වුණාද දන්නේ නැහැ බං. මේ බස් එකට නම් අවුලක් නැහැ. පොඩි සද්දයක් එනවා එච්චරයි බං. නැත්තම් වෙන කිසි අවුලක් නැහැ. අනේ බලපන් මේ වාහන මේක පල්ලෙන්ම දානවනේ. අයියෝ හරි බං දැන් ඒව කියව ඉඳලා වැඩක් නෑ. ඔය ඉක්මනට ඵලයන් බං. මම ඔන්න හරි ඔන්න උතනින් මෙහාට දාලා යමන්. ඉම්මන් කරලා. අඩෝ කැලේ ගපන්න එපා. කෙලින් යමන් කෙලින් පාරේ. හරි හිටපන් මේ පාරේ ඉම්මන් කරලා යන්න ඕනේ නැත්තම් බං මේ මරුන් පස්සෙන්වත් තඹාගෙන ආවොත් බලපන් මේ පාරත් මහා එන මූසල පාරක් බං බලපන්කෝ. අයියෝ අරුල්ලා ගෙදරට වෙන පාරක් හදන්න බැරි වුණාද මන් දන්නේ නැහැ. එක වාහනයක්වත් නැහැ බලපන්. පිරියම පාරක් බං. මොන යක්කු ඉන්නවද මන් දන්නේ නැහැ මේ පාරේ. බලපන්. මට හිරියව මොකද්ද බං මේ බස් එකෙන් ඇහෙන සද්දේ. පොඩ හිටවම බලන්න මම බැහැලා. නෑනේ බං මොකුත් අවුලක් නෑ බං. මේ පැත්තේ අවුලක් නෑ මෙහෙත් අවුලක් නෑ. මෙහෙත් අවුලක් නෑ. මේ පැත්තෙත් අවුලක් නෑ. අවුලක් නෑ දැන් යන්න පුළුවන් ඉස්සර බෆර් එකක් තියෙනවා ගාන්න. මොකුත් අවුලක් නෑ දැන් යන්න පුළුවන් ගාන්න. හිටපන් මම නගින්න එහෙනම්. අඩු අර මොකෙද්ද බං අර ඉන්නේ ඈ බං මම දෙක්කේ සර්පෙක් වගේනේ බං හැබැයි පොඩි නෑ බං පොඩ හිටපන් බලන්න අඩු ඇනකොන්ඩි බං අඩු අපේ පැත්තට එන්නේ යකෝ ඉම්මන්ට බෑගනින් අඩු ඉම්මන්ට දුවපන් අඩු